අම්මා කියන වචනේට වෙනම අපිට නිර්වචනයක් දෙන්න බෑ. තාත්තා කියන වචනේට වෙනම නිර්වචනයක් අපිට දෙන්න බෑ. අම්මා කියන්නේ අම්මටම මිස වෙන කාටද? තාත්තා කියන්නේ තාත්තටම මිස වෙන කාටද? දහ දුකක් විඳගෙන නොයෙකුත් බාධක මැද ඒ දෙන්න ඔයාලා වෙනුවෙන් කොච්චරනම් කැපකිරීම කරන්න ඇද්ද? අද මේ වෙනකොටත් ඔයාලා පාසලට එවලා ඒ දෙන්න කොහේ හරි තැනකට ගිහිල්ලා මේ මහා ඉරේලියක් වැටෙන ගිනියම් කාස්ට් එකේ කුඹුරු කොටනවා ඇති. හේනක් කොටනවා ඇති. මේ හැමදේම මෙච්චර කාලයකට දරුවනේ ඔයාලට දැනුනේ නැත්තම්, අම්මගේ දුක දැනුනේ නැත්තම්, තාත්තා කරපු කැපකිරීම දැනුනේ නැත්තම්, ඔය හදවතේ වෙන කෙනෙකුට ඉඩක් දුන්න දවසකට ඇත්තටම ඒ හදවත ඔයාලටවත් අයිති නැති වෙයි. ජීවිතේ හැමදාම අම්මා කොච්චර බැන්නත් තාත්ති කොච්චර බැන්නත් ඒ බනින වාරයක් ගානේ ඒ අයට රවාගෙන යන්නේ නැති, එකට කියන්නේ නැති ඔයාලා. හැබැයි ඔය අම්මා ඔය තාත්තා දවසක මේ ලෝකය හැරදාලා යන්න යනවා. ඔයාලා කවමදාකවත් බලාපොරොත්තු වෙන්නට නැතුව ඇති. කවමදාකවත් සිහිනකින්වත් සිතන්නට නැතුව ඇති. බලාපොරොත්තුවක් තුන් හිතකවත් නැති වෙන්න ඇති. ඔයාලගේම ඇස් ඉස්සරහා ඔයාලා අයන්න අල්මයන්න මායන්න අම්මා කියන මහා ලොකු අරුතක් දුන්න ඒ රත්තරන් අම්මා හතර රියනකට වැටිලා උඩුකුරු වෙලා මිනිහි පෙට්ටියක ඉති. ඔයාලා කොච්චර කෑ ගහලා ඇඬුවත් කොච්චර විලාප දුන්නත් මගේ රත්තරන් අම්මේ මාව දාලා යන්න එපා. මට මේ ලෝකේ වෙන කවුරුත් නැහැ. හැමදාම මට හෙවණැල්ල වගේ හිටියේ ඔයා. ඒත් අද ඔයා මාව දාලා මෙහෙම ඉන්නකොට මම කොහොම මේ දුක දරා ගන්නද? හැමදාමත් ගමට කලින් හිරු මුළු තැන්ගිට ආවා. අද නමුත් ගෙදරම මල කඳක් වෙලා ඔයා උඩුකුරුව ඉන්නකොට අපි කොහොමද මේක දරාගන්නේ? දරා ගන්න පුළුවන් තරමක් එනකොට අපි කොහොමද කෑ ගහන්නේ? මෙන්න මේ தত্ত্বය හැමෝම හිතෙන් මෙනෙහි කරගෙන කවුරුත් S2 වහගන්න. S2 පියාගෙන තමන් මේ මොහොතේ ඔය අත් දෙක අල්ලගෙන ඉන්නේ තමන්ගේ අම්මගේ අතිනුයි තාත්තගේ අතිනුයි කියලා හිතන්න. වම් අත තමන්ගේ අතින් අල්ලගෙන ඉන්නේ තාත්තා, දකුණු පැත්තෙන් අල්ලගෙන ඉන්නේ අම්මගේ අත. එතකොට කවමදාකවත් අද වෙනකන් අම්මගේ හරි තාත්තගේ හරි අත් දෙක අල්ලලා නැතුව ඇති. තාත්තගේ අත් දෙකේ තියෙන කරගට දකින්න නැතුව ඇති. ඔය හිතට පෙනෙන්න නැතුව ඇති. ඔය ඇස් දෙකට පෙනෙන්න නැතුව ඇති. එහෙනම් මේ මොහොතේ ඉඳලා මෙච්චර කාලයක් ඔයාලා කවමදාකවත් වැඩි දුරක් හිතන්නේ නැතුව තමන්ගේ වාසියට තමන්ගේ අවශ්‍යතාවලට අම්මා තාත්තට බොරු කිව්වනම්, දුරදිග හිතන්නේ නැතුව බොරු කිව්වනම්, හදවතට තට්ටු කරලා හදවත අවුස්සලා ආදරණීය අම්මගෙනුයි ආදරණීය තාත්තගෙනුයි සමාව ගන්න මෙන්න මේ විදිහට.
කාටත් වඩා තේරි රිදුනාම දුන් වේදනා දැනුණා සෙනෙහි කාටත් වඩා මා ළඟ හිටියා අම්මා ඔයා මා ළඟ හිටියා අම්මා ළඟ හිටියට සමහර වෙලාවට අද ගෙදර යද්දී අම්මා මේ ලෝකෙන් ගිහිල්ලා ඉඳි තාත්තා මේ ලෝකෙන් ගිහිල්ලා ඉඳි එදාට ඒ මොහොතේ වෙද්දී වලට ඒ කාගෙන්වත් සමාව ගන්න බැරි වෙයි හදවතින් දැම්ම ආදරණීය දෙමාපියන්ගෙන් දරුවනේ සමාව අරගන්න නොබලා මං වැරදිත් කරන්නති හිතරි දෙන්න වචන කියලා ඔබ හඬන්නති දුරදිග නොබලා මං වැරදිත් කරන්නති හිතරි දෙන්න වචන කියලා ඔබ හඬන්නති මගේ දුකේ මට වඩා ඔබට වෙන්නැති ජීවිතේ මගේ නමින් කැප කරන්නැති මට දුන්නේ ආදරයට තාම ණය ඇති අම්මගේ සෙනෙහි දැනෙනවා නම් තමන් අනිත් කෙනාගේ දකුණු අතින් අල්ලගෙන ඉන්න අත තදින් මිදිකලා අල්ලගන්න දකුණු අත තදින් අල්ලගන්න දරුවනේ බලබන්න මං පින් කරන්නති ඒ ආදරේ මං ලබාපු වරම වෙන්නති අම්මේ ඔබ ලබන්න මං පින් කරන්නති ඒ ආදරේ මං ලබාපු වරම වෙන්නති මගේ දුකේ මට වඩා ඔබට වෙන්නැති ජීවිතේ මගේ නමින් කැප කරන්නැති මට දුන්නේ ආදරයට තාම ණය ඇති මා ළඟ හිටියා අම්මා ඔයා මා ළඟ හිටියා ඔය ළඟින් හිටිය අම්මා තමයි දරුවනේ ඔය ළඟින් හිටිය තාත්තට තමයි දරුවනේ මෙච්චර කාලයක් ඔයාලා හිතන්නේ නැතුව ලොකු ගින්දර ගොඩක් දුන්නේ අම්මා මතක් වෙද්දි නෙතට කඳුලැලක් එනවනම් ආදරණීය තාත්තා මතක් වෙද්දි ඇස් දෙක කඳුලින් බර වෙනවනම් දරුවනේ ඇත්තටම ඒ අම්මගේ තාත්තගේ ආදරේ හරියටම දැනෙනව ඔයාලට දරුවනේ ඔයාලා මෙච්චර කාලයක් ඒ සෙනෙහස දැනුනේ නැත්තම් ඒ වටිනාකම දැනුනේ නැත්තම් දරුවනේ කොමකටද ඔය ශරීරයේ ඇතුලේ හදවතක් කියලා එකක් තියාගෙන ඉන්නේ හැමදාම ඔය අම්මා අපේ ගාව ඉන්නේ නේ හැමදාම ඔය තාත්තා අපේ ගාව ඉන්නේ නේ
ඔය දෙන්න දවසක අපිව දාලා යන්නම යනවා. එතකොට අපි මොකද්ද දරුවනේ කරන්නේ? තමන්ගේ ළඟින් තමන් අත් දෙක අල්ලගෙන ඉන්න යහළුවාව තුරුළු කරගන්න. කවුරු ඇස් දෙක පියාගෙන අම්මවයි තාත්තවයි මෙනෙහි කරගන්න. ළඟින්ම ඉන්න යාළුවාව හොඳට හයියෙන් තුරුළු කරගන්න. තමන්ගේ දුක අම්මට කියාගන්න බැරි වුණාට මේ මොහොතේ අම්මගේ තාත්තගේ ප්‍රතිරූපය මවා ගන්න යාළුවාගේ. මෞසිලිනස විටකදී මහා සාගරයේ වැනි සාගරයට කොච්චර වතුරාවක් සාගරයේ දඟලන්නේ නැහැ. ඔයාලා කොච්චර අම්මට දඬුවම් කරන්න හැදුවත් බැන්නත් ඒ ආදරේ ඒ වගේමයි. එහෙනම් යහපත් දවසක් අම්මලා තාත්තලා ඔයාලට හදලා දෙන්න දඟලද්දි දරුවනේ ඔයාලා මොනාද කරන්න ඕන? ඒ දඟලන දැඟලිල්ල දිහා බලලා ඒ වෙහෙසෙන වෙහෙසිල්ල දිහා බලලා ඒ අම්මටයි තාත්තටයි කරු කරන්න පුරුදු වෙන්න.
ඒ දඟලන දැඟලිල්ල දිහා බලලා ඇයිද දඟලන්නේ කියලා තේරුම් අරගන්න. අම්මගේ තාත්තගේ බඩට කුසට ආහාර ටිකක් වත් ටිකක් නැතුව ඔයාලගේ කුස පුරවන්න හදන්නේ දරුවනේ. අම්මටයි තාත්තටයි යන්න බැරි වුණු ඒ සුර මාලිගා සුන්දර ලෝකය ඔයාලට තනලා දෙන්න. එහෙව් දඟලන දැඟලිල්ල දවසක සඵල කරන්න නම් අද දරුවනේ පුංචි පුතේ පුංචි දුවේ ඔයාලා හරි විදියට ඉගෙන ගන්න. සමාජයේ කෙනාගේ ගොදුරක් වෙන්න යන්න එපා. ගෑනු ළමයෙක් නම් අම්මගේ සෙවෙනේ හැදෙන්න දෙවෙනි සෙනෙහසවල් හොයන්න යන්න එපා. දුක් විඳින අම්මටයි තාත්තටයි බොරු කියලා තව කෙනෙක්ව සතුටු කරනව නම් දරුවනේ අර හදවත උණු වෙන තරමටම දවසක ඔය ජීවිත දිය වෙලාම යයි. පුතාලා ටික අම්මටයි තාත්තටයි බොරු කියලා අකීකරු වෙලා නොයනා ගමන් යන්න තැනකට වැඩ කරනකොට දරුවනේ අර අම්මලා කොහොම දරා ගන්නද? අම්මලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ කුසට ආහාර ටිකක් නැති වුණත් දරුවන්ගේ කුස පුරවන්න. සමහර තැන් අපි දැකලා තියෙනවා මේ ගම්මාන තුල තාත්තා නැති වෙලා දවස් 7ක් දවස් 8ක් යනකොට පවුලේ ඥාතීන්ට ඒ අයව අමතක වෙනවා. අම්මට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට ඔයාලගේ කුස පුරවන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට ඔයාලටත් නොදැනි ඔයාලවත් දන්නේ නැති විදිහට අම්මා ඔයාලගේ කුස පුරවන්න උත්සාහ කරනවා. ඒ කොහොමද අම්මේ ඔයා අපේ කුස පුරවන්නේ? මේ හාල් ඇට ටික ගෙනල්ලා බත් ටිකක් හදලා අපිට කන්න දුන්නේ කොහොමද කියලා ඇහුවම ඒ අම්මා කවමදාකවත් ඔයාලට කියන්නේ නැහැ. ඇයි ඒ දරුවනේ කටක් කරලා කොහොම කියන්නද? අම්මා ඔය කුස පුරවන්නේ මේන්න මේ විදිහට කියලා. ලොකු පුතා අම්මගෙන් අහනවා හාල් මිටකට අම්මේ උඹ මොනවාද වික්කේ කියලා. කොහොමද දරුවනේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට තියෙන ආදරයට හාල් මිට ගත්තේ? අනේ පුතේ මගේ මේ ඇඟ විකුණලා තමයි මම මේ හාල් ටික ගෙනල්ලා උඹලගේ කුස පුරවුවේ කියලා අම්මා කෙනෙක් කොහොමද දරුවනේ ඔයාලට කටක් කරලා කියන්නේ? එහෙම කියාගන්න තරම් ඒ අම්මට හයිය නැති වෙනකොට ආදරණීය තාත්තා මෙරිලා දවස් ගාණක් යනකොට ඥාති හැමෝටම නෑදෑයොන්ට ඔයාලව අමතක වෙන සමාජයේ අවසානයේ අපිට ඉතිරි වෙන්නේ අම්මා කියන උත්තරීතර ලෝකයක් වටින රත්තරන් වස්තුව විතරයි. එහෙම නැත්නම් තාත්තා කියන්නේ නිල් මාණික්‍ය විතරයි අපිට ඉතිරි වෙන්නේ. හැබැයි ඔයාලත් තමන්ගේ තාත්තට තමන්ගේ අප්පච්චිට මෙච්චර කාලයක් වෙනස්කම් කරානම් කෙලෙහිලිකම් කරානම් මතක තියාගන්න දරුවනේ තාත්තා දවසක මේ ලෝකේ දාලා යනවා. මේ ලෝකේ දාලා යද්දී ඔයාලට කියයි මේ බෙහෙත් ටිකවත් අම්මට අරන් දීපන්. මට සැලකුව විදිහට කවමදාකවත් පුතේ කවමදාකවත් දුවේ අම්මට සලකන්න එපා. අම්මව රැජිනක් වගේ බලාගනින්. එහෙම නැති වුණොත් හැමදාම ඔයාලා මේ ලෝකේ තනි වෙනවා. මේ ලෝකෙටම අනාථයෝ වගේ බිහි වෙයි. එහෙනම් අවසරයි වැඩසටහන නිමා කරන්නට. උත්තම මාපිය වන්දනාව මෙන්න මේ විදිහට. මේ තමයි තාත්තගේ මලගම. දවසක මේ මලගම ඔයාලටත් සම්බන්ධ වෙන්න වෙයි.
තාත්තගේ මිනිහි පෙට්ටිය ඔය උර හිස මත තියාගන්න වෙයි. හාමුදුරුලා ගෙන්නලා පාංශකූලයක් දෙන්න වෙයි. මතක වස්ත්‍රයක් පූජා කරන්නට වෙයි. ඔය අත්වලින්ම එහෙනම් කල්පනා කරගන්න. ආයේ කවමදාකවත් මගේ අම්මේ ආයේ කවමදාකවත් මගේ රත්තරන් තාත්තේ ඔයාලව මම රිද්දන්නේ නැහැ. ඔය ඇස්වලට කඳුලක් දෙන්නේ නැහැ. ඔය හිත පාරන්නේ නැහැ මගේ ආදරණීය තාත්තේ මගේ ආදරණීය අම්මේ මට දහස් වාරයක් සමා වෙනු මැන කියලා අතර ගෙදර ගිහිල්ලා හරි දෙපා වැඳලා සමාව ඉල්ලන්න. කන්ද පාමුල සොහොන හොරුනේ දන්නවා මම්මගේ පුතේ. සොහොනට අදටත් දැක්කම බය වෙන ඔයාලා ඒ සොහොනටම තමයි දවසක ඔයාලගේ තාත්තව ගිහිල්ලා අර වලකට දාලා පස් දාලා වහලා ඒ අයව තනි කර දාලා එන්නේ. අන්නේ දවස උදා වෙන්නේ අද මේ ඉස්කෝලෙන් පිට වෙලා ගෙදර යනකොටද කියලා අපිට ද කියන්න බෑ. අපිට හිතා ගන්න බෑ. මේ මොහොතේ ඉඳලා සමාවයි දෙන්න. තමන් සිදු කරපු වචනයකින් හරි කෙලෙහිලිකමකින් හරි උතුම් පොසොන්පුර පසළොස්වක පොය නිමිති කරගෙන අතිමලේ පියවරක විද්‍යාලයේ දූ දරුවන් සහ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ඒ සීල භාවනා වැඩසටහනේ ඊ타මත්ම විචිත්‍රවත් වටිනා අංගයක් එකතු කිරීම සඳහා මේ අවස්ථාවේදී අප විද්‍යාලයට වැඩම කොට වදාළ පොළොන්නරුව සිංහ උදාගම ශ්‍රී විදාසනාරාම ඒ විහාරාධිපති විචිත්‍ර ධර්මදේශක ශාස්ත්‍රපති ගෞරවාර්ය ඇතිමලේ ධම්මජීව ගරුකටයුතු අපේ නායක ස්වාමින් වහන්සේගේ ඒ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් මම හිතන්නේ අපට කියලා නිම කරන්න බැරි උත්තරීතර ගුණයෙන් යුක්ත ඒ ආදරණීය දෙමව්පියන් පිළිබඳ දෙමව්පිය වන්දනා වැඩසටහනක තිමා වෙන මොහොත. ඉතින් ඇත්තටම විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට මම ගොඩක් සතුටු වෙනවා. මම දැක්කා ඒ වැඩසටහනේදී අපේ දරුවන් කොපමණ ප්‍රමාණයක් මං සංවේදී වුණාද කියන එක. ඉතින් මම හිතනවා මේ දරුවන්ගේ චර්යාවේ වෙනසක් අනිවාර්යයෙන්ම ඇති වෙනවාට
සැකයක් නැහැ. ඔවුන් තුලින් කිසියම් වූ අල්පමාත්‍ර වරදක් වුණා නම් මං හිතන්නේ ඒට දහස් වාරයක් සමාව අයදිමින් මින් ඉදිරියට දෙමව්පියන් වෙනුවෙන් ඒ කල යුතු යුතුයකම් වගකීම් ඉටු කරන උදාර දරු පිරිසක් බවට පරිවර්තනය වේවි. ඒ වගේම දෙමව්පියන්ගේ ඒ ඔවුන් කරන වෙහෙස මහන්සිය දකීවි. ඔවුන් හෙළන දහඩිය බිඳුවල සුවඳ දැනේවි. ඉතින් ඒ නිසා ඇත්තටම ඔබ වහන්සේ විසින් මේ කරපු මෙහෙවර මා අගය කරනවා. ඒ එක්කම ජාතියේ දරුවන් මේ යහමඟට යොමු කිරීම සඳහා ඔබ වහන්සේ කරන මේ ජාති මාමක ඒ උදාර මෙහෙවර চিරාත් කාලයක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිර්වාද කරනවා සිංසනය කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම ජීවිතයට නව අරුතක් එක් කරන්න මෙත් සිත් දැහැන ධර්මයේ ගුණ ආනිසංස කියන්නේ මම හිතන්නේ මේ මාධ්‍ය කණ්ඩායමක්ම ඉන්නවා. ඉතින් ඔවුන්ගේ මෙහෙවරත් මේ අවස්ථාවේදී මා ඊටාම ගෞරවපූර්වකව සිහිපත් කරනවා. ඔවුන්ටත් ආශිර්වාද කරනවා. මම හිතන්නේ අපේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ ඒ අනාගතය බාර ගන්න ඉන්න මේ ජාතියේ දරුවන් සුමකට ගැනීම සඳහා මේ ගන්නා වූ උදාර මෙහෙවරට ඔවුනුත් ඔවුන්ගේ කාලය ධනය ශ්‍රමය විඳගු කරමින් අපේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ ඒ ගෙන යන වැඩපිළිවෙලට අත්වැල් එකතු කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ වැඩසටහන පිළිබඳව මම හිතන්නේ අපේ දරුවන් සංවේදී වුණා, ගුරු මණ්ඩලයත් මේකට සම්බන්ධ වුණා. ඉතින් ඔබට කිසියම් වූ වචනයක් එකතු කරන්න තියෙනවා නම් මේ අතිදැවන්ත වූ වැඩසටහන පිළිබඳව ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබට අවස්ථා කිහිපයක් අපට දෙන්න පුළුවන්. ඊටාම කෙටියෙන් ඔබේ ඒ අදහස් දක්වන හැටියට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේ, ඇතිමලේ ධම්මජීව ස්වාමීන් වහන්සේ අවසරයි. මේ අවස්ථාව ඇත්තටම මට සතුටු අවස්ථාවක්. අපි දැනගෙන හිටියේ නෑ මේ ස්වාමීන් වහන්සේ අද අපේ විද්‍යාල භූමියට වැඩම කරන බව. මම ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ ඉඳලා දන්න ස්වාමීන් වහන්සේ නම. පැවිදි පින්කමට ආරාධනා ලැබුණත් යන්න බැරි වුණා ගොඩක් දුර බැහැර නිසා. මගේ පුතාගේ මිත්‍රයෙක් අද මගේ පුතාත් ඒ උතුම් ප්‍රෞර්ජා භූමියට යන්න බලාපොරොත්තු වෙන් ඊටාම දුර බැහැර ප්‍රදේශයක අනගාരിക මහත්තයෙක් විදිහට ඉන්න නිසා මට මේ අවස්ථාවේ ගොඩාක් සංවේදී වුණා. ඉතින් හිතපු නැති විදිහට අපි ජීවිතයේදී මේ විදිහට විවිධ මුණ ගැසීම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපේ දරුවෝ වෙනුවෙන් දරුවෝන්ගේ හදවතට මේ දෙමව්පියෝන්ගේ ගුණය කාවද්දන්න මේ විදිහට කෙටි දැනුම් දීමකින් අද මේ මොහොතට වැඩම කරලා ඒ දරුවන්ට ඒ දැනුම ඒ ගුණ ධර්මය ලබා දුන්නාට බොහොමත්ම පින් සිදු වෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. තව තවත් මේ ධර්ම ප්‍රචාර කටයුතු කරගෙන යන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්නත් ඕනි. ඉතින් මටත් ඇත්තටම අපේ දෙමව්පියෝ ගැන ගොඩාක් අපි හිතන්නේ නැති වෙලාවල් තියෙනවා. මේ දරුවන්ට ඒ දේවල් කියලා දුන්නා. ඉතින් අද දවසේ අපේ මේ පුංචි විද්‍යාලයට පැමිණිලා දෙමව්පියන්ගේ අගය, දෙමව්පියන්ගේ ගුණය දරුවන්ගේ සිත් තුළට කාවද්දන්නට ඒ කටයුතු සංවිධානය කළ දුන්නේ ගුරුතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. අද දිනේ මෙතනට ඇවිල්ලා මේ කටයුතු සාර්ථක කරගන්න ඒ සහයෝගය ලබා දුන්න අනිකුත් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි, බෙහෙවින්ම පිං.
ඉතින් අපගේ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙම කාර්ය දීර්ඝ කාලයක් කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පත උදා වේවා, දීර්ඝායුෂ ලැබේවා. අවසානයේ අප සියලු දෙනාම බුදුදහමින් ප්‍රාර්ථනා කරන නිර්වාණ සුවයම සාක්ෂාත් කරගන්නට අද දවසේ අප වෙනුවෙන් කරන ලද පුණ්‍ය කර්ම හේතු වේවා, වාසනාව වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.